මස්රූම් සුප් එක හොඳයි නේ මේ දරුවගේ. කජු තියෙනවා, කැෂියු නට්ස්. Thank you very much. Hi everyone, welcome back to my YouTube channel. අද විනාඩි 4ක වගේ පොඩි vlog එකක් ගේන්නේ. මේ මේ 14 එදා තාත්තගේ උපන්දිනය. මම බර්ත්ඩේ පාටි එක ලොකුවට ගන්න ප්ලෑන් කරන් හිටියේ. ඒත් අපි අසනීප වුණා. ඒ නිසා ගෙදරම පොඩි සෙලිබ්‍රේෂන් එකක් කරා. සෙලිබ්‍රේෂන් එක ලොකුද පොඩිද කියන එක නෙමෙයි. වැදගත් වෙන්නේ ඒ දවස මතක තියාගන්න මොනවම හරි දෙයක් කරන එකයි. vlog එක පොඩි වුණාට ඉවර වෙනකම් බලන්න. ඔයාලටත් ideas ටිකක් ගන්න පුළුවන් වෙයි. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ subscribe button එක click කරලා subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක්, comment එකක් දාන්නත් අමතක කරන්න එපා. මම තාත්තට තෑගි විදිහට ගොඩක් දවස්වලට දෙන්නේ ටී-ෂර්ට්, ෂර්ට් වගේ ඇඳුම් වර්ග. ඒවා නම් තාත්තට ඕන තරම් තියෙනවා. ඒක නිසා මේ පාර මම හිතුවා තෑග්ග වෙන විදිහකට දෙන්න. ඒ තමයි තාත්තා කන්න කැමති සහ තාත්තට කන්න හොඳ කෑම වර්ග ටිකක් අරන් දෙන්න. තාත්තා ඒ තෑග්ගට නම් කැමති වුණා. රෑ කෑම එකත් තාත්තට ඕන විදිහටම හැදුවා. එයා මම හදන මෂ්රූම් සුප් එකට කැමති නිසා ඒකත් හැදුවා. කෙසල් තියෙනවා, අන්නාසි තියෙනවා, මගේ ගෙනත් දුව දීලා නෙස්ටර් මෝල් තියෙනවා, කිරි තියෙනවා, මොනවද බිස්කට් තියෙනවා. මම කන බිස්කට් නේ මංචි ඒවා තියෙනවා. කජු තියෙනවා, කැෂියු නට්ස්. Thank you very much. හරි මෂ්රූම් නේද මේ? බොහොම හොඳයි. මෂ්රූම් සුප් එක හොඳයි නේ මේ දරුවගේ. තාත්තා කන ජාතිම ඔක්කොම හදනවා කුරක්කන් මේවයි තෙල් අඩුවේ.